හරි. අපි බලමු මේ චතුරම් චිත්‍රපටයේ කතාව ගැන. මේකේ ප්‍රධාන චරිතය තමයි සෙලීනා. ඇය සල්ලිවලට තියෙන කෑදරකම නිසාම වයසක කෙනෙක්ව කසාද බඳිනවා. හැබැයි ඉතින් තරුණ කෙල්ලෙක්ට ඕන කරන කිසිම දෙයක් කිසිම සතුටක් එයාට මේ කසාදෙන් ලැබෙන්නේ නැහැ. ඇගේ සැමියා සුරේෂ්ට ඇව ලිංගිකව තෘප්තිමත් කරන්න බෑ. සෙලීනා කොච්චර උත්සාහ කළත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඇය ඉන්නේ හරිම කලකිරීමකින්. ඔන්න දවසක් කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. සුරේෂ් කැලේ ඇවිදින්න ගිහින් කකුල ලිස්සලා වටිලා. එයාගේ මුළු ඇඟම පන නැති වෙලා යනවා. පැරලයිස් වෙනවා. ඉතින් ඇඳටම සීමා වෙච්ච සුරේෂ්ව අවුස්සන්න සෙලීනා උත්සාහ කරනවා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේකින් සෙලීනාට එන්නේ පුදුම තරහක්. දැන් ඉතින් සුරේෂ්ව බලාගන්න කෙනෙක් ඕනේනේ. සෙලීනා වැඩට ගන්නවා ඇලෙක්ස් කියලා තරුණ කොල්ලෙක්ව. දවසක් ඇලෙක්ස් සෙලීනාගෙන් අහනවා ඇයි ඔරා වගේ ලස්සන කෙනෙක් මෙහෙම වයසක කෙනෙකු බැන්දි කියලා. සෙලීනා දෙන උත්තරේ තමයි කතාවේ හැමදේම. එයාට තිබුණා රාගී ගින්දර, මට තිබුණා සල්ලිවල ගින්දර. ඔන්න එතනින් පටන් අරන් සෙලීනා ටිකෙන් ටික ඇලෙක්ස් ඔයාගේ පැත්තට නම්ම ගන්න පටන් ගන්නවා. මේ වෙනස එයාලගේ ගෙදර වැඩකාරීටත් තේරෙනවා. ඉතින් කතාවේ ඉස්සරහට මොකද්ද වෙන්නේ? ඒක දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.